හරිද? ඔන්න සමාන්තර ශ්‍රේණි ගානක් තියෙනවා. මේකේ තියෙන්නේ යන්ත්‍රයක් තුළ රූපයේ ආකාරයට සැකසූ දැතිරෝධ කට්ටලයක් කුඩාම දැතිරෝධයේ සිට විශාලම දැතිරෝධය දක්වා එකිනෙකට සම්බන්ධව ඇත. එහි සෑම අනිවාර්ය දැතිරෝධ දෙකක් සැලකුව විට කුඩා දැතිරෝධයට වඩා විශාල දැතිරෝධය දැති ගණන 4කින් වැඩි වෙනවා. හරිද? පළවෙනි ප්‍රශ්නේ දෙවන දැතිරෝධයේ දැති ගණන 16යිලු. හරිද? අන්න දෙවන දැතිරෝධය 16යි නම් පළවෙනි එක 4ක් අඩු වෙලානේ. එහෙනම් 12. ඊට පස්සේ 20යි. ඔන්න සමාන්තර ශ්‍රේණි. දෙවැනි එක 16යිලු. ඊට වැඩිය 4ක් වැඩි වෙන්න ඕනේ නේද? එහෙනම් 4ක් වැඩි වුණොත් 20යි. ඉතින් අනිත් එක 4ක් අඩු වෙනවා. 16න් 4ක් අඩු වුණාම 12යි. ඔන්න සමාන්තර ශ්‍රේණි. හරිද? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේක. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සමාන්තර ශ්‍රේණි. දෙවෙනි එක රෝධ 7 වන දැතිරෝධයේ ඇති දැති ගන්න සොයන්න. ඉතින් සූත්‍රය මොකක්ද? Tn සමානයි A ධන n ඍණ එක වතාවක් d. ඕක දාන්න තියෙනවා. හරිද? මේක ලියන්න. A කියන්නේ මොකද්ද? පළවෙනි පදය 12යි. d කියන්නේ මොකද්ද? පොදු අන්තරයනේ. 16න් 12ක් අඩුම 4යි. 4 4නේ. n කියන්නේ 7 වෙනි පදේ හොයන්න. ඔන්න ඕක ලියලා ආදේශ කරන්න. t7 සමානයි A කියන්නේ 12යි 4 ඍණ 1 b කියන්නේ 4යි. t7 සමානයි 12 ධන 7න් එකක් අඩු වුණොත් 6යි 4න් වැඩි කරන්න. එතකොට t7 සමානයි 12 ධන 6 වරක් 4 24යි. 24ට 12ක් එකතු කරොත් 36යි. එහෙනම් t7ට උත්තරය ආවා 36යි. තුන්වෙනි එක අහනවා අවසාන දැතිරෝධයේ දැති ගණන 96ක් නම්. ඒ කියන්නේ අවසාන පදේනේ කියන්නේ. ඒ කියන්නේ t අවසාන එක. නම් දැතිරෝධ පද්ධතිය ඇති දැතිරෝධ ගන්න. හරිද? ආයේ tn දාන්න. tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. මෙන්න මේ tn කියන මුළු එකටම 96 තමයි දාන්නේ. 96 සමාන. a කියන්නේ කීයද? 12යි. ඒක හොයාගන්න. n දන්නේ නැහැ. අවසාන රෝධය කීයද කියලා දන්නේ නැහැ. d කියන්නේ 4යි. 12ක් අඩු කරොත් 96න් 12ක් අඩු කරොත් 80යි. සමානයි n ඍණ 1 වතාවක් 4. දෙපැත්තම 4ෙන් බෙදලින් ඕනේ. 4ෙන් බෙදුවොත් 4ට 4 කැපිලා ගිහිල්ලා n ඍණ 1 එනවා 80ට 4ෙන් බෙදුවොත් 22යි. මේ ඍණ 1 එහා පැත්තට ගියොත් 23යි නේ. එහෙනම් n වෙනුවට යගයක් වෙනවා 23යි. මෙම දැතිරෝධ පද්ධතිය ඇති මුළු දැති ගන්න කියලා. හරි. ඔක්කොම දැතිරෝධ 23යි නම් මුළු දැතිරෝධ එහෙනම් මුළු ගාන හොයන්න නම් දාන්න කවුද? Sn. n බෙදීම 2 2යි a ධන n ඍණ 1 වතාවක් d. ඕක දාලා හදන්න තියෙනවා. මොකද්ද කරන්නේ දැන් ආදේශ කර. ආදේශ කරු S23 23 බෙදීම 2 බෙදන්න යන්න එපා. දශමාරගෙන පිස්සුවක් කරන්න යන්න එපා. ඔන්න 2 වැඩි කිරීම a කියන්නේ 12 ධන 23 ඍණ 1 d කියන්නේ 4. S23 23 බෙදීම 2 දෙවරක් 12 24 ධන 23න් එකක් අඩු වුණාම 22යි 22 ඒවා හතරක් 80. 23 බෙදීම 2 8යි 4යි 12යි 1යි. 1 9 2 11යි. 112. මේක මේකෙන් බෙදුවොත් 60 නෙමෙයි. ඊය දෙන්නේ 56නේ. 56 එතකොට 84 අර කොහේ දෙවරක් 12 24යි 23 එකක් අඩු වුණාම 22යි 22 ඒවා 4ක්. 22 ඒවා 4ක් කියන්නේ මෙතන කොහේ හරි වැරදුනාද? වැරදුන්නේ නැහැ නේද? හරි. වැරදිච්ච තැන හොයාගත්තා වගේම. මෙන්න මෙතන. 96න් 10ක් අඩු වුණොත් 86යි. දෙකක් අඩු වෙන්න ඕනේ. එතකොට 84යි. 84. ඒක දෙකට බෙදුවොත් 21යි. හරිද? එතකොට මෙතෙන්ට එන්න ඕනේ 22යි. ඔන්න ඔය ටික තමයි හැරෙලා. ඒකට මෙතන 22යි. මෙතන 22යි. මෙතන 22. හරිද? ඒකට මෙතන 22යි.
22න් එකක් අඩු වුණාම 21යි. ඒක 4න් අඩු වුණාම 80. හරිද? 84ට 24ක් එකතු වුණොත් 108. 22 දෙකෙන් බෙදුවොත් 11යි. 11 108න් වැඩි කරන්න තියෙනවා. 11 108. හරිද? එතකොට 11 108න් වැඩි කරොත් 108 ඒව 10ක් 1080යි තව එතකොට මම වැඩි කරපුවා ගන්න 11 108න් වැඩි කරොත් 1188යි. හරි? 1188. හරි. ඊට පස්සේ කියනවා මේක තියෙනවා ඊට පස්සේ කියලා අවසාන දැතිරෝධයේ වටයක් භ්‍රමණය වන විට 7 වන හා පළවෙනි දැතිරෝධයේ භ්‍රමණය වන වට ගාන සොයන්න. අවසාන දැතිරෝධයේ වටයක් භ්‍රමණය. අවසාන දැතිරෝධය කියලා ගත්තේ මේ වට 36ක් යන එක නෑ. 7 වෙනි එක 36යි. එතකොට අවසාන දැතිරෝධය කියන්නේ 96 නේ. 96න් 36යි 7 වෙනි. ඊට පස්සේ 12 පළවෙනි එක දැතිරි කීයද 12යි. එහෙනම් 96න් 12යි. ඉතින් ඕකේ අනුපාතය බෙදලා ගත්තොත් 1/3යි නේ. 96ට 96 කැපුණා. මෙතන බිම තියෙන්නේ මෙතන 1යි මෙතන 3යි. එක බෙදීම 3 එක බෙදීම 1නේ. ඕක අර පරස්පරය දැම්මම 1/3යි. හරි? 1/3. හරි. ඔන්න සමාන්තර ශ්‍රේණිය දාන්න.